ඊශ්‍රායල් පරීක්ෂණයට මුහුණ දීම සඳහා ඇත්තටම පෙර සූදානමක් අත්‍යවශ්‍යයි. ඔබට ශාස්ත්‍රයේ වැඩ කරලා අධ්‍යක්ීම් අවුරුදු විශාල ප්‍රමාණයක අධ්‍යක්ීම් තිබුණත් ඔබ නොදන්නා ඊටාම් වැදගත් සංවේදී කරුණාකාරණා කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබට මේ පරීක්ෂණයට ගියාට පස්සේ ඔබට ඉස්සෙල්ලාම ලැබෙන්නේ ඩ්‍රෝවින් එකක්. ඔබ ෂටරින් කාපෙට් බාබෙන්ඩ වගේ ගියොත් ඔබ ඩ්‍රෝවින් එකක් ලැබෙනවා. මේ ඩ්‍රෝවින් එක තනියෙන් කියවලා තේරුම් ගැනීමේ හැකියාව ඔබට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔබට ටේප් එකක් පාවිච්චි කරලා මිලිමීටර් මීටර් මේවා පාඨාංක නිවැරදිව ලබා ගන්නේ කොහොමද මනින්නේ කොහොමද කියන එක සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා දැන් බාබෙන්ඩ වගේ එකක් ගන්නවා නම් ඊට එහා ගියපු ඇත්තටම වැදගත් සිද්ධාන්තයක් තියෙනවා. දැන් මම ඔබට පෙන්නුවොත් ඔබ මෙන්න මේ වගේ 60තරයක් ඔබට නමන්න හම්බුනොත් ඔබට පේනවා මේ ස්ථානයේ මෙතනින් කම්බිය අංශක 90ක් නැමිලා තියෙනවා. එතකොට මේ ස්ථානයේ ගත්තොත් අංශක 45ක ප්‍රමාණයක් කම්බිය නැමිලා තියෙනවා. මේ කම්බිය නැමෙන හැම අවස්ථාවකදීම මේ කම්බිය යම්කිසි ඇදීමකට ලක් වෙනවා. එතකොට ඒ ඇදීමකට ලක්වීමත් සමග කම්බිය දිග යම්කිසි ප්‍රමාණයකට වැඩි වෙනවා. එතකොට ඒ අනුව අර ඩ්‍රෝවින් එකේ තියෙන මෙෂර්මන්ට් එක ඩ්‍රෝවින් එකේ තියෙන කම්බියේ දිග ඔබ වෙනස් කරලා තමයි ඔබ විසින් කම්බිය කපාගත යුතු වන්නේ. ඒතකොට ඒ සඳහා ඔබ මේ સિદ્ધාන්තය අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. මම මේ එක උදාහරණයක් විතරයි ඔබට කිව්වේ. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ සඳහා ඔබ මේ ඊශ්‍රායල් පරීක්ෂණයට මුහුණ දෙනවා නම් පූර්ව පුහුණු වීම කියන එක මම හිතන්නේ ඇත්තටම අත්‍යවශ්‍යයි. කුරුණෑගල ස්කිල් ටෙස්ටිං බියුරෝ ආයතනයේ මෙම ඊශ්‍රායල් පරීක්ෂණය සඳහා පෙර පුහුණු වීම සිදු කර ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි මේ පුහුණු වීම කටයුතු සිදු කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් සිටිනවා. ඉතින් ඒකින්ද ඔබට කුරුණෑගල ස්කිල් ටෙස්ටිං බියුරෝ ආයතනයට ඇවිල්ලා මෙම පුහුණු වීම ලබාගෙන ඔබේ තියෙන දැනුම සහ හැකියාව වර්ධනය කරගෙන ඉතාම සාර්ථකව මෙම පරීක්ෂණය සඳහා මුහුණ දීමට අවස්ථාවක් තිබෙනවා.